ආයුබෝවන් සුබ සන්දාවක් සන්දවෙනි රසවතුන්ට අදත් සන්දවෙනි සුපුරුදු පරිදි ඔබ හමුවට රැගෙන ආවා. අද සන්දවෙනියට සහභාගී වෙන විශේෂත්වන ආරාධිතේ ඒ ජනමාධ්‍යවේදියෙක් වගේම කාටුන් ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක්, ඒ වගේම කෙටි කතා කරුවෙක්, ඊටත් වඩා ඔහු මුහුණ පොතේ සහ YouTube වල වැඩසටහන් නිෂ්පාදකවරයෙක් හැටියට කටයුතු කරනවා. ඒ තමයි මහාවය කේ රත්නායක. මහාවය කේ රත්නායක කිව්වම මම හිතන්නේ කලක් දිවයින පුවත්පත්තේ කාටුන් ශිල්පී හැටියට ඔබට සිහිපත් වෙන දන්න අයට. හොඳයි අද අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා මහාවය කේ රත්නායක යන්න. ඔබට ආයුබෝවන්. අද මම හිතනවා මාධ්‍ය සහ මුහුණු පොත ඒ වගේම කාටුන් ශිල්පය ගැන ඔබට යම්කිසි අදහසක් ලබා ගන්නට පුළුවන් අපි අද ආරාධිතයාගෙන්. අපි පළවෙනිම කැමති හැමදාම කරනවා වගේ අපිට සහභාගී වෙන ආරාධිතයාව ඔබට හඳුන්වා දෙන්නට. මේ හඳුන්වා දීම කරන්නට එතුමාටම මම ආරාධනා කරනවා ඔබ ගැන කෙටි විස්තරයක් අපේ රසවතුන්ට සඳහන් කරන්න. ඔව් වසන්ත මහත්මයා මම හිතන්නේ ඔබ මාව හඳුන්වා දුන්නා. ඒ වගේම දැන් වත්මන් යුගයේ තුල අපිට හුඟක් වෙලාවට පුවත්පත් වලටත් වඩා හමු වෙන්නේ තාක්ෂණය අන්තර්ජාලය ඔස්සේ යන YouTube සහ මුහුණු පොත. එතෙන්දී මම මුහුණු පොත හරහා සහ YouTube තාක්ෂණය හරහා මගේ යම් පර්යේෂණාත්මක වැඩක් කරමින් සිටිනවා. ඒක තමයි දිගමඩුල්ලේ සහ බිම්තැන්න වෙල්ලස්ස ඌව කියන ප්‍රදේශයේ යටපත් වෙලා තියෙන කලාව සාහිත්‍ය සහ පොදුවේ ගත්තොත් සෞන්දර්යය මතු කරමින් කරන පර්යේෂණාත්මක වැඩක්. ඉතින් ඒ ටික තමයි මම හිතන්නේ අර ආත්මාව හඳුන්වා දීමේදී නොකියුණු කොටස. ඊට අමතරව මම හිතන්නේ මා සම්බන්ධයෙන් වෙනත් හඳුන්වා දීමක් කරන්නට අපි කතා කරමු ඔබ කාටුන් ශිල්පියෙක් හැටියට ගොඩක් ජනප්‍රිය වුණා දිවෙන පුවත්පත් ඒ ගැන සඳහන් කරමු. ඔව් කාටුන් ශිල්පියෙක් විදිහට මම දිවයින පුවත්පතේ වසර 5ක් වගේ කාලයක් බදාදා ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා කාටුන් එකක් නිර්මාණය කළා. ඒ වගේම වත්මන් පුවත් සංගරාවට කාටුන් නිර්මාණය කළා. ඒ වගේම ලංකා පුවත්පතට කාටුන් නිර්මාණය කළා. එහිදී ඒ අවස්ථාව මට ලබා දුන්නේ කිත්සිරි නිමල් සාන්ත කියන අපේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් හිටියා. එතුමා මිය ගිහිල්ලා. එතුමා සහ ආර්යරත්න ඇතුගල කියන ඒ වෙනකොට කතිකාචාර්යවරයෙක් වශයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ සේවය කළා. එතුමන්ලා තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ. ඒකත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. හොඳයි ඔබ දැනට චිත්‍ර ගුරුවරයෙක් හැටියට සේවය කරනවා නේද? ඒ ගැනත් අපි සඳහන් කරමු. ඔව් චිත්‍ර ගුරුවරයෙක් විදිහට මම මේ වෙන විට උණුවතුරු බුබුලු විද්‍යාලයේ සේවය කරන්නේ. උණුවතුරු බුබුලු විද්‍යාලය මහවැය උණුවතුරු බුබුලු විද්‍යාව මහවැය අධ්‍යාපන කලාපයේ උණුවතුරු බුබුලු විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. හොඳයි. අපිට මහවැය කේ රත්නායකයන්ගේ තොරතුරු තවත් ඉස්සරහට ගොඩක් කතා කරන්නට තියෙනවා. විශේෂයෙන්ම ඔහුගේ ස්වදේශිකයා කියන YouTube එක හරහා කරන ක්‍රියාදාමයෙන් අපිට වැදගත් වෙනවා. ඌව ප්‍රදේශයේ ජීවත් වෙන අය හැටියට විශේෂයෙන්. ඊළඟට අපි අසන්නට කැමති අපේ රත්නායකයන්ගෙන් ඔබ චිත්‍ර ශිල්පියෙක් හැටියට චිත්‍ර ප්‍රදර්ශන පවත්වලා තියෙනවා. ඔව් දැනට වසර ගණනාවකට පෙර මම මේ මහජන පුස්තකාලයේ කොළඹ මහජන පුස්තකාලයේ දියසායම් නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වුවා. ඒ වගේම එතෙන්දී දියසායම් නමින් චිත්‍ර පොතක් එළි දැක්වුවා. ඒක මම හිතන්නේ මගේ ගුරු ජීවිතයේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනයේ විදිහට සලකන්නට පුළුවන්. දැනට
ඒ චිත්‍ර ප්‍රදර්ශනයෙන් පස්සේ ඒක දිගින් දිගටම චිත්‍ර ප්‍රදර්ශනයක් හැටියට ගෙනිච්චාද? එහෙම නැත්නම් ඔබ ඒකෙන් නතරදී වෙනත් අරමුණු වලට යමු? ඔව් මම ඒ වෙනකොට ගම්පහ මිනුවන්ගොඩ දංගෝවිට විද්‍යාලයේ සේවය කළේ චිත්‍ර ප්‍රදර්ශනයේ සහ පොත එළි දක්වන කාලේ. එතනින් මම නැවත ගමට එනවා මහවයට ආවට පස්සේ මං හිතන්නේ ඒකට එහෙම ලොකු ඉඩකඩක් තිබුණේ නැහැ. නමුත් මට මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල එහෙම ලොකු ඉඩකඩක් තිබුණ නැති වුණත් මම උපාධි විදිහට හදන්නේ ලලිත කලා විෂය. ඒතර මගේ දැනුම ලබා දෙන්න මම ටිකක් හිර වෙලා තිබුණා ගුරු ශාස්ත්‍රය තුල මම මගේ ඒ හැකියාව දෙන්න රූසර රංග කලායතන කියලා කලායතනයක් පිහිටවලා ඒ ඔස්සේ වාර්ෂිකව චිත්‍ර ප්‍රදර්ශන පවත්වමින් මගේ දැනුම ඒ ඊළඟ පරපුරට දෙන්නට මම උත්සාහ ගත්තා. හොඳයි. බොහෝ දෙනෙක් මේ වෙන විට කාටුන් ශිල්පය ගැන ඉතාමත් මනාපයක් දක්වන මාධ්‍ය හරහා සෑම මාධ්‍යයකම කාටුන් චිත්‍ර ශිල්පය ඉතාමත් ජනප්‍රිය අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ කාටුන් ශිල්පය ගැන මම කැමති වැඩිම ප්‍රමුඛතාවයක් දෙන්න. අද මේ වෙනකොට කාටුන් ශිල්පී ඉතාමත් ජනප්‍රියයි මාධ්‍ය හරහා. ඔබ කාටුන් ශිල්පයෙන් ටිකක් ඈත් වෙලා සිටිනා මේ වකවානුවට වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවද? හේතුවක් කියන්නේ මම උපාධි හදාරන කාලේ තමයි දිවයින පුවත්පතට සම්බන්ධ වෙලා කාටුන් නිර්මාණය කළේ. එතනින් පස්සේ මම ගුරු ශාස්ත්‍රයට එනවා. ඒ එන්නේ ටැම්පිටිය වගේ ප්‍රදේශයකට. ටැම්පිටිය මම ඒ එන කාලයේ තුල ඒ ප්‍රදේශය තුල යුද්ධය තිබුණු කාලය. එනකොට මගේ කාටුන් කලාව ජනගත කරන්න තරම් අවස්ථාවක් තිබුණේ නැහැ. තාක්ෂණය මේ තරම් දියුණු තත්ත්වයක තිබුණෙත් නැහැ. ඉතින් ඒකත් එක්ක කාටුන් නිර්මාණය කිරීම ටික කාලයකට නතර වුණා. නමුත් පස්සේ කාලේ මට ලංකා පුවත්පත නැවත සම්බන්ධ වෙනවා කාටුන් ඇඳීමට, කාටුන් නිර්මාණය කිරීමට. එතෙන්දී මම ලංකා පුවත්පතට කාටුන් නිර්මාණය කරනවා අවුරුදු කිහිපයක්. හොඳයි. අපිට පුළුවන් අපේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යන්නට ඊට ප්‍රථම ගීතයක රස විඳින්න. ඔව් එහෙම කරමු. හොඳයි. සුන්දර ගීතය ඉතාමත් කලකට පෙර ඉතාමත් ජනප්‍රිය වෙච්ච ගීතයක්. විශේෂයෙන් අපූර්ව පදමාලාවක්. ඒ පදමාලාව වෛද්‍ය සමන්ගුණේ රජී තමයි මම හිතන හැටියට. ඒ පදමාලාව තුලින් ඒ ගීතය ඉතාමත් රසවත් ගායනා කරන කපුගේ සූරින් විසින්. මම හිතන්නේ අද එවැනි ගීතවල අඩුවක් දක්වන්න ලැබෙනවා. සමන්ගුණේ රජී මම හිතන්නේ ඔයාට ලියලා තියෙන ගීත එකක් හෝ දෙකක් කීපයක්. ඒක ඉතාමත් ජනප්‍රිය වුණා. පොත්පත් ලියලා තියෙනවා. හොඳයි අපි කතාව කේ රත්නායකයන් සමග මහා කේ රත්නායකයන් සමග තමයි සාකච්ඡාව පවත්වාගෙන යන්නේ සම්දේනි හරහා. අපි කතා කරමින් සිටියේ කාටුන් ශිල්පිය ගැන. ඔහුගේ ඉතාමත් ප්‍රබල මාධ්‍යයක් තමයි කාටුන් ශිල්පය. අපි මම කලින් සඳහන් කළා කාටුන් ශිල්පය ගැන වැඩි යමක් කතා කරනවා කියලා. ඔබ දකින්න විදිහට අද කාටුන් ශිල්පය මේ වෙනකොට වකවානුවේ කාටුන් ශිල්පය තාම ජනප්‍රිය අංගයක් බවට පත් වෙලා නේද? මාධ්‍යරා. ඔව් ඒක මෙහෙම දෙයක් තියෙනවා. කාටුන් ශිල්පය කියලා කියන්නේ දියුණු රටවල් නම් ඒක සිනමා කලාව දක්වා අරන් ගිහිලා තිනවා. දැන් ඊටත් වඩා එහාට අරන් ගියපු කලාවක් තමයි කාටුන් කලාව කියලා කියන්නේ. ඒකට ලංකාවේ කාටුන් කලාව කියලා කියන්නේ ඒක ටිකක් පහුගිය කාලේ පුරාම පහළට දාලා තිබුණු එකක්. මම හිතන්නේ මම එක අවස්ථාවක මගේ කාටුන් චිත්‍ර ප්‍රදර්ශනයක් කරනවා මහවය කැප්පෙට්ගොල්ල විද්‍යාලයේ පළාත් සාහිත්‍ය උත්සව අවස්ථාවේ. ඒ අවස්ථාවේ එක අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ ප්‍රබල නිලධාරියෙක් කියන්නේ මේ කාටුන් කලාව අධ්‍යාපනයට ගාව ගන්න හොඳ නෑ කියලා. ඒකට හේතුව තමයි මම හිතන්නේ ඔහුට මේ කාටුන් රස විඳීම සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මොකද බොහෝ දිනක් හිතනවා කාටුන් කලාව කියලා කියන්නේ අපහාසාත්මක විදිහට තමයි ඒ ගැන අවබෝධයක් නැති අය දකින්නේ.
නමුත් ඒක දියුණු කලාවක් කියන්නේ උපහාසයත් සමග මේක ටිකක් මේ පරිශනාත්මකව කරන්න ඕන කලාවක්. කියන්නේ උපහාසය සමග යම්කිසි පණිවිඩයක් දෙන එකක් තමයි කාටුන් කලාව කියලා කියන්නේ. මම හිතන්නේ ඔන්න ඔය එකත් එක්ක ලංකාවේ කාටුන් කලාව ගත්තම අර දියුණු රටවල් සමග බැලුවොත් පහළම තැනක තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ කාටුන් කලාව සම්බන්ධයෙන් දියුණු රටවල් කාටුන් කලාව අරන් යනවා සිනමා කලාව දක්වා. මොකද ඒ දියුණු හැඩතල එතන තියෙනවා. ඒ හැඩතල සිනමාවට ගත්තම ඒ සිනමා කලාව දියුණු තැනට අරන් යන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ තාම එහෙම දැන් තමයි හිතන්න පටන් අරන් තියෙන්නේ. එතනට අරන් යන්න. ලංකාවේ මේ කාටුන් චිත්‍රපට නිෂ්පාදන දුටුගැමුණු කියලා. එනමුත් ඒක ප්‍රචාරය වීමට සැලසුනේ නැහැ. කාටුන් ශිල්පය කිව්වම කාටුන් ශිල්පය බොහොම තෙරණියසකින් හෙවි බොහෝ බුද්ධිමත් කෙනෙක් විය යුතු විශේෂයි. මොකද ඔහුට බෑ අපහාස සහ ගැරහීම් කරන්නට වඩා උපහාසය මගින් බුද්ධිය ගෝචර කිරීම තමයි කාටුන් ශිල්පය මම හිතන්නේ මූලික කරන්නේ නේද? ඔව් අපි දැන් කාටුන් එකක් ගොඩනගනකොට අපි පුවත්පතකට කාටුන් එකක් ගොඩනගනවා නම් සතියේට එක කාටුන් එකක් ගොඩනගන ශිල්පියෙකුට සිද්ධ වෙනවා මුළු සතියම තුල පුවත්පත් ටික කියවන්න. ඒ පුවත්පත් ටික කියවලා එදිනට කාලෝචිත දේ මොකක්ද ඒක තෝරාගෙන ඒ තෝරාගත්ත සිද්ධිය මොන පැත්තෙන් දැක්කොත්ද කලාත්මක වෙන්නේ. අන්න ඒ පැත්තේ ඉඳලා අරගෙන ඒ හැඩතල ටික අපි අර කොටුව ඇතුලේ පෙළ ගස්වන්න ඕන. ඉතින් එහෙම පෙළ ගස්සලා තමයි අපි කාටුන් එකක් ඒ කාලෝචිතව උපහාසාත්මකව අර්ථවත් විදිහට ගොඩනගන්නේ. කාටුන් ශිල්පය බොහෝ විට උත්සාහ දරන්නේ ජනමතය නිර්මාණය කරන්නට. ජනමතය නිර්මාණය කිරීමේදී බොහෝ අයට රුස්සන්නේ නැහැ Tamanට මේ උපහාසාත්මකව යම් යම් නිරූපණයන් කිරීමට. නමුත් බුද්ධිමත් දේශපාලඥයෙකු අතීතයේ පව අපි සමග ඉඳලා තියෙනවා. විශේෂයෙන්ම කාටුන් ශිල්පියාට බොහොම ගරුසල් දක්වන අය. මොකද ඔහු දන්නවා කාටුන් ශිල්පියා කියන්නේ රටට පෙරටුගාමී කියලා. මොකද ඔහු තමයි රටේ මතය ඉදිරිපත් කරන්න බොහෝ විට සරල නේද? ඔව්. දැන් ඇමරිකාව වගේ රටවල් ගත්තම කාටුන් කලාව තුළින් දේශපාලන බලය පවා යම් අවස්ථාවක සමබර කරන්න වෙනස් කරන්න යොදා ගන්නවා. ලංකාවෙත් සමහර දේශපාලඥයින් කාටුන් කලාව අගය කරපු අය ඉන්නවා. මම අර කියපු අධ්‍යාපන නිලධාරියා වගේ පිරිසක් සමහර දේශපාලඥයින් ඉන්නවා. එයාලට කාටුන් කලාව රුස්සන්නේ නැහැ. ඒකට හේතුව බොහෝ අයට අවබෝධය කියන්නේ අධ්‍යාපනික අත්දැකීම් සහ සමාජ අත්දැකීම් නැතිවීම නිසා මේ කලාව ටිකක් අපේ පැත්තකට දාලා තමයි කතා කරන්නේ. ඒ අවාසනාවට බොහෝ තැන්වල එවැනි නිලධාරීන් සිටිනවා. විශේෂයෙන්ම පටු අදහස් පටු පරමාර්ථ තියෙන නිලධාරීන් නිසා ඔවුන්ගේ නිල බලය යොදා ගැනීමට යාම නිසා බොහෝ දේවල් එහෙම සිදු වෙලා තියෙනවා අතීතයේ පටන්. විශේෂයෙන් කාටුන් ශිල්පීන්ට දඬුවම් පවා ලැබිලා තියෙනවා. කාටුන් ශිල්පීන් පුවත්පත් වලින් ඉවත් කළා පවා තියෙනවා. ඒ වගේ සිදුවීම් අපිට අතීතයේදී අසන්නට ලැබෙනවා. කෙසේ වෙතත් කාටුන් ශිල්පය කියන්නේ මම හිතන්නේ රට ඉදිරියට ගෙනියන රටට වැඩදායක නිර්මාණ අංගයක් බවට නම් පැහැදිලි. අපිට පුළුවන් තවත් ගීතයක රස විඳින්න. ඔව්. අපි විශේෂයෙන් ආරාධිතය අපේ කේ රත්නායක මහවැලි අද ප්‍රථම වතාවට තමයි අපි සඳවැනියට කාටුන් ශිල්පියෙක් ඇඳවගෙන ඉන්නේ. විශේෂයෙන්ම කාටුන් ශිල්පියෙක් පවරන ඒ වගේම මාධ්‍ය පරිහරණය කරන රේඩියෝ පැටිට සලකන
මාධ්‍ය හරහා කරන මේ ගණදෙනු ඉතාමත් වැදගත් කියලා දැන නිසා තමයි අද අපි ඒ රත්නායකයන්ව සඳවැනියට ආරාධනා කළා කැඳවාගෙන ආවේ. මාධ්‍ය ගැන කතා කරනකොට ඔබගේ ස්වදේශිකයා කියන channel එක මම හිතන්නේ ඒකින් දැනට රටසටහන් 100ක් පමණ ඉදිරිපත් කරලා තියෙනවා. ස්වදේශිකයාගේ ක්‍රියාදාමයේ අර්ථය පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් ස්වදේශිකයෝ ආරම්භ කරන්නේම මම දිවයින පුවත් අතට සම්බන්ධ වෙලා ඉන්න කාලේ මම ප්‍රාදේශීය තැන් වල තියෙන ඓතිහාසික නටබුන් සම්බන්ධව පුංචි ලිපි විශේෂාංග ලිපි සකස් කළා. එහිදී මට උවමනාවක් තිබුණා මේ වගේ මේ ප්‍රදේශේ පුරාම තිබෙන මේ ඓතිහාසික නටබුන් වල ඉතිහාසය හොයාගෙන යන්න ඕන කියලා. ඊළඟට හුඟක් වෙලාවට දිගාමඩුල්ල සහ මේ බිම්තැන්න වෙල්ලස්ස ඌව ගත්තම මේ පැත්තට මාධ්‍ය ශාස්ත්‍රයේ පැත්තෙන් තියෙන්නේ අඩුම අඩු ජනගත වීමක්. හැබැයි මේ අඩුම අඩු ජනගත වීම තුළ වැහිලා තියෙනවා දැවැන්ත විශාල ඉතිහාසයක්. ඒක දැන් මහා වංශයට වුණත් අඩුවෙන් හසු වෙලා තියෙන්නේ. නමුත් මහා වංශය සඳහන් කරන ආකාරයටම ක්‍රිස්තු පූර්ව 6 වන සියවස නැතිනම් මහා වංශයේ ආරම්භයේ සිදුවෙන්නේම මේ බිම්තැන්නෙන් සහ දිගාමඩුල්ලෙන්. ඒ කියන්නේ ඌවට සහ වෙල්ලස්සට සම්බන්ධ බිම්තැන්න නැගෙනහිර ප්‍රදේශයට සම්බන්ධ දිගාමඩුල්ල. එතකොට ඔන්න ඌමනාවත් එක තමයි පුවත්පත්වලදී මම සැරෙන් සැරේ මේ සම්බන්ධව ලියනවා. ඊට පස්සේ දැන් මේ වර්තමානයේ වන විට තාක්ෂණයේ දියුණු වෙනවා. තාක්ෂණයේ දියුණු වෙලා මුහුණු පොත සහ YouTube channel කියන මෙන්න මේ තාක්ෂණයේ පැමිණීමත් එක්ක මම පුංචි අත්හදා බැලීමක් කරනවා. මේක අත්හදා බැලීමක් විදිහට තමයි මම ආරම්භ කරන්නේ. මම ඉගෙන ගත්ත දේවල් ටිකක් තියෙනවා. මට නිකන් දවසක හිතෙනවා පුංචි වීඩියෝ එකක් කළා නම් හොඳයි කියලා. ඉතින් මගේ ළඟ තිබුණු නොදියුණු තරම් එක බාල දුරකථනයක් ඒ දුරකථනයෙන් මම පුංචි වීඩියෝ එකක් කරනවා. මගේ ළඟ තිබුණු මගේ ඇඟේ තිබුණු දේවල් ටික ගැන ෆෝන් එකක පැත්තකින් තියලා වීඩියෝ එක කරලා බැලුවම ඒකේ කිසිම හිදසක් නැතුව මට කියන්න අවශ්‍ය දේවල් ටික ඔක්කොම එතන තිබුණා. ඉතින් එදා මම තීරණය කරනවා මේක ටිකක් දිගට අරන් ගියා නම් මේ වෙල්ලස්ස ඌව බිම්තැන්න දිගාමඩුල්ලේ මේ යටපත් වෙලා තියෙන දැවැන්ත ඉතිහාසය පිළිබඳව අංශුවක් හරි උඩට ගන්න පුළුවන් වුණොත් ඒක ඊළඟ පරපුරට ආයෝජනයක් වේවි කියලා. ඉතින් ඔන්න ඔය අදහසෙන් තමයි මම ස්වදේශිකයෝ කියන YouTube channel එක ආරම්භ කරා. හොඳයි. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට විද්වතුන් ඔබ කැඳවනවා. ඔව් මම දැනට මේ ප්‍රාදේශීය අපේ විද්වතුන් කිහිප දෙනෙක් කැඳවනවා. ඊළඟට මගේ ඊළඟ අදහස තමයි විශ්වවිද්‍යාලවල මේ පුරා විද්‍යාව සහ ඉතිහාසයේ දැනුම තිබෙන අයත් මගේ channel එක හරහා සම්බන්ධ කරගන්න. එතෙන්දී ඔබට නව සොයා ගැනීම සාමාන්‍යයෙන් ඌවට බින්තන්නට නිගමනුලට අදාළව අලුත් සොයා ගැනීම සිදු කරන්නේ නැහැ කියලා. ඔව් අලුත් සොයා ගැනීම කියලා කියන්නේ දැන් ඒ මට අර කලින් අහපු එකට දැන් මේ විද්වතුන් සොයා ගැනීමේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ ප්‍රදේශයේ හිටපු විද්වතුන් කිහිප දෙනෙක් ධර්මසේන මහ ඔව් මේ මහියංගනේ මොරයායේ ධර්මසේන මහවැල කියලා කියන විද්වතානන් ඔහු පර්යේෂකෙක් ඉතිහාසයේ සම්බන්ධ පර්යේෂණ ග්‍රන්ථ කරපු කෙනෙක්. ඒ වගේම මේ වන විට අප අතරින් වියෝ වෙලා ඉන්නවා සූර්යාරච්චි කියන විද්වතානන් ඔහු මහියංගන ලිහියත් කන්දියේ. තව අපිට මැදගම ප්‍රදේශයේ ඒ විද්වතානන් ගුණරත්න විද්වතාන ඔහු එතුමත් මේ වෙනකොට මිය ගිහිල්ලා මේ වගේ විද්වතුන් කිහිප දෙනෙක් මේ මගේ YouTube channel එක හරහා ඒ අවශ්‍ය වුණු ළඟ තිබුණු දැනුම සමාජගත කරන්න උත්සාහ කරා. ඊළඟට දැන් ඔබ ඊළඟට ඇහුවේ YouTube channel එකේ කොටස් 100ක් පමණ කරලා තියෙනවා. ඔව්. ඒ තුල මේ අලුත් සොයා ගැනීම අලුත් සොයා ගැනීම සම්බන්ධව. අලුත් සොයා ගැනීම ඒක ටිකක් දීර්ඝව කතා කරන්න ඕන. එකක් තමයි
අපි හැම වෙලාවෙම කතා කරන්නේ දිගමඩුල්ලේ බිම්තැන්නේ වෙල්ලස්ස ඌව කියන ටික පැත්තකින් තියලා අනුරාධපුර පොළොන්නරුවේ ඉඳලා ව්‍යාප්ත වන ඉතිහාසයක්. හැබැයි මේ බිම්තැන්න පුරා ව්‍යාප්ත වෙච්ච දිගමඩුල්ල පුරා ව්‍යාප්ත වෙච්ච ඊළඟට රූණු කියන ප්‍රදේශය අපිට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම මේ වචනේ වැඩිපුර භාවිතා කරන්න. ඔන්න ඔය කියන ප්‍රදේශයේ ආරම්භ කරපු ගොඩක් දේවල් තියෙනවා. ඒ ආරම්භ කරපු එක දෙයක් මේ මෑතකදී මම සොයාගත්තා. අට කතාවක සඳහන් වෙනවා. ගල්ඔය සහ මහවැලි ගඟ අතර ප්‍රදේශයක ගල් කණු හදලා මහවැලි ගඟේ තියෙන තොටුපොළකින් පොළොන්නරුව පැත්තට ගල් කණු අරන් ගියා කියලා. මේක අට කතාවක සඳහන් වෙන්නේ. මේ අට කතාවේ සඳහන් වෙනවා මේ මහා චාවකාල කියන ප්‍රේතයා ඔහු උපාසකෙක් විදිහට ඉඳලා දැන් අට කතා හුඟක් වෙලාවට ලියන්නේ පව් කරන අය ගලවා ගැනීම සඳහා බණ කතා විදිහට තමයි අට කතා ලියන්නේ. ඉතින් මේ මහා චාවකාල කියන ප්‍රේතයා මේ තොටුපොළේදී අර කරත්ත හැටේ හිටපු ගොනුන් ආහාරයට ගත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ මරණයට පත් කරලා බිලි ගත්තා කියලා කියන්නේ. එතකොට දැන් ওই බණ කතාව ඔහොම තියෙද්දි ඒකේ අපිට ගත යුතු දේ තමයි ගල්ඔය සහ මේ මහවැලි ගඟ අතර ප්‍රදේශයේ තමයි ගල් කණු නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඊළඟට තව සද්දතිස්ස රජතුමාගේ කාලේ අපිට හමු වෙනවා අනුරාධපුර ප්‍රදේශයේ පැණි අරන් ගියපු කතාවක්. හැබැයි මේ පැණි කර්මාන්තශාලා මහවැලි ගඟ සහ ගල්ඔය කියන ප්‍රදේශයේ අතර තමයි පැණි කර්මාන්තශාලා තිබුණේ කියලා ඒ අට කතා අධ්‍යයනය කරනකොට අපිට හමු වෙනවා. ඊළඟට මේ කරත් තාක්ෂණය විවිධ ආකාරයේ කරත්ත ගල් කණු අරන් යන කරත්ත ගල් අරන් යන කරත්ත පැණි අරන් යන කරත්ත සහ ප්‍රභූන් ගියපු කරත්ත මේ කරත්ත ආකාර හතරක. ඒකට මේවා මේ පහසුකම් විවිධ වෙන්න ඕන. හැබැයි මේ කරත්ත ගියපු පාරවල් අදටත් නටපු විදිහට මේ ප්‍රදේශයේ තියෙනවා. හැබැයි මේවා ගැන තාම පරිශන කරලා නැහැ. ඒ නිසා අපිට මේවා නිශ්චිතව මොනම කාලයට අයිතිද කවුරුන් විසින් මොන කාලේ සකස් කළාද කියන ගැටලුව තාම තියෙනවා. ඔය එක සිද්ධියක් තව සොයාගත්ත බොහෝ දේවල් තියෙනවා. ඔබ හරි අපූර්ව තැනකට සාකච්ඡාවක් ඇඳවාගෙන ගියා. විශේෂයෙන්ම ජනප්‍රවාද තුලින් එන යම් කිසි සඳහන් සිද්ධි දාමයන්, ඓතිහාසික සිද්ධි දාමයන් අපිට නැකී යනවා අපේ ඉතිහාසයේ. ඒ අපිට ඉතාමත් කනගාටුදායක දෙයක්. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ නැකී යන ඉතිහාසයේ ඊළඟට ඉතිහාසයේ ප්‍රෞಢත්වය අභිමානය ගැන සඳහන් කරන්නට එවන් වැඩසටහන් කීපයක් තුළින් අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන වෙනත් වැඩසටහනක්. කෙසේ වෙතත් අදටත් මම හිතනවා මේ ස්වදේශිකයා කියන පදනම උදාගෙන තියෙන නම ඒ හරහා අපිට සැඟවී යන, වැළලී යන, මැකී යන බොහෝ සිදුවීම් සමුදායක් නැවත කරලියට ගේන්නට අවස්ථාව ලැබෙන අලුත් පරම්පරාව උදෙසා. අලුත් පරම්පරාව තුළ අපිට දක්නට නොලැබෙන එක දෙයක් තමයි ඉතිහාස දැනුම. ඉතිහාස දැනුම මම හිතන හැටියට ඔබත් ගුරුවරයෙක් හැටියට එය ඉතාමත් කනගාටුදායකයි. අපේ අලුත් තරුණ පරම්පරාව වගේම සිසු දරුවනුත් ඔවුන් යොමු වෙලා තියෙන්නේ බොහෝ විට විෂය නිර්දේශයන් වලට පමණයි. විෂය නිර්දේශයන් වල ඉතිහාසය දැන් තමයි ඈත් වී යන නිසා අපිට යම්කිසි වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා ඉතිහාසය රඳවා පවත්වා ගැනීමට. මොකද ඉතිහාසය අපි වර්ණනා කර ඉන්නවා නෙමෙයි, ඉතිහාසය යම් පාඩම් ලබා ගත යුතුයි. ඒක තමයි
අපිට තියෙන බෑ. ඔබගේ ඊළඟ හැකියාව චිත්‍ර ශිල්පය ගැන සාකච්ඡා කළ යුතුයි මතුවට සංගමනයේ තුලින් අපි තවත් ගීතයකට රස බලමු. ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ගායනා කරන ගීතය පැබදුම ආචාර්ය රත්නශ්‍රී සම්මානයෙන් සංවේදී ජනක සිදුවීමක් සම්බන්ධයෙන් තමයි ගීතය ලියවෙන්නේ. එහෙම නේද? ඔව්. විශේෂ දල්දා මාලිගාවට වදින්න යන ඉස්මාලට යන්න බැරි අය කියන්නේ. ඔව්. ඔබට හිතෙන්නේ මොනවද? මම හිතන්නේ දලදා මාලිගාව කියලා කියන්නේ ආගමික විතරක් නෙවෙයි ඒක පොදු දෙයක්. ඒ කියන්නේ රටට පොදු දෙයක්, ලෝකෙටත් මම හිතන්නේ පොදු දෙයක්. එතනට සියලුම දෙනාට නිදහසේ කියන්නේ ඒ අයිතිය හැමෝටම තියෙන්න ඕනේ. එතන වන්දනාමාන කරගන්න. ඒක ගැන මේ ගීපද රචකයා දකින දේ තමයි වික්ටර් රත්නායකයන් ගායනා කරන්නේ. ඊටමත් නිර්මාණකාරකයන් සිදුවිය යුතු යම් කාර්යභාරයක් තමයි ඒ සමාජගත යම්කිසි ගැටලුවක් තියෙනවනේ. ඒ ගැටලුව නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම මොකද උදී ජනයාගේ පහන්සුව පිණිස. අපි කතා කරමින් සිටින්නේ ඒ මහවැගේ රත්නායකයන් සමග. විශේෂයෙන්ම මාධ්‍යවේදී කාටුන් ශිල්පී සහ චිත්‍ර ශිල්පී. දැන් අපි කතා කරමු ඔබේ චිත්‍ර ශිල්පී ගැන. ඔබ චිත්‍ර ගුරුවරයෙක් හැටියට දැන් කටයුතු කරන්න පටන් ගන්න කොපමණ කාලයක් වෙනවද? ඔව් මම මගේ පත්වීමම චිත්‍රකලා පත්වීම අවුරුදු 25ක් වගේ කාලයක් වෙනවා. ඒ කාලය තුල මගේ ශාස්ත්‍රය, ඒ කියන්නේ මගේ ගුරු ශාස්ත්‍රය තුල මට මගේ දැනුම දෙන්න පුළුවන් උපරිම විදිහට මම දැනුම දෙන්න උත්සාහ කරලා තියෙනවා. එනට පහුගිය කාලේ ගෙවුණු කාලේ ටිකක් අධ්‍යාපනය සම්බන්ධයෙන් හැලහැප්පිලි තිබුණු යුගයක්. ඒ හැලහැප්පිලි තිබුණු යුගයේ තුල වුණත් ඒ දැනුම උපරිම මම හිතන්නේ ඒ කියන්නේ චිත්‍ර කලාව කියන ඒ දැනුම මම හිතන්නේ බොහෝ දෙනෙක් අරගත්තා කියන එක තමයි මගේ විශ්වාසය. කාටුන් ශිල්පී හැටියට බොහෝ විට චිත්‍ර ශිල්පීට ඉතාමත්ම සම්බන්ධයි. චිත්‍ර ශිල්පීයයි කාටුන් ශිල්පීය අතර යම්කිසි වෙනසක් තියෙනවා. ඔව් වෙනසක් කියන්නේ චිත්‍ර කලාව ඉක්මවා ගිය එකක් තමයි කාටුන් කලාව කියලා කියන්නේ. කාටුන් චිත්‍රයක් කියලා කියන්නේ අපිට නිදහසේ වැඩි කාලයක් අරගෙන චිත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. නමුත් කාටුන් කලාව කියලා කියන්නේ අඩු රේඛා ප්‍රමාණයකින් වැඩි අර්ථයක් ගෙන දෙන පරිේශනාත්මක කලාවක්. ඒ නිසා මේක පාසල් කාලය තුල කරන්න ටිකක් අපහසු දෙයක්. නමුත් මාධ්‍ය ශාස්ත්‍රය තුල මාධ්‍ය කලාව තුල කාටුන් ශිල්පියාට යම් කිසි කාර්යයක් කරන්න පුළුවන්. ඒතකොට චිත්‍ර කලාව ඉක්මවා ගිය එකක් තමයි කාටුන් කලාව කියලා කියන්නේ. ඉතින් අපේ රටේ මම අර ඉස්සලා කිව්වා වගේ චිත්‍ර කලාවත් කාටුන් කලාවත් එක්ක දැන් වෙන රටවල් වල නම් සිනමා කලාවට ගිහිල්ලා තියෙනවා. නමුත් ලංකාවේ පහුගිය කාලේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල මේ එකක්වත් වර්ධනය නොවුණු එකක් තියෙනවා. ඒ නිසා තමයි අපිට අද අර කිව්වා වයිද අර ඉතිහාසය ගැන කිව්වේ. ඒ ඉතිහාසයත් පරිේශනාත්මකව යන්න ඕන ඉතිහාසය. කලාවන් ගියෙත් එහෙම තමයි. ඉතින් මට පොඩි වචනයක් කියන්න ඕන මේ ඉතිහාසය සම්බන්ධයෙන්. ඉතිහාසය පාසල් විෂය මාලාව තුල තියෙන්නේ ලියා ගන්න සහ කටපාඩම් කරන ඉතිහාසයක්. නමුත් ඉතිහාසයේ පරිේශනාත්මක තැන් වලට ගිහිල්ලා ගවේෂණ කරලා දැනුම හොයන විෂයක් විදිහට සකස් වෙනවා නම් මම හිතන්නේ ඒක අර වගේ අමිහිරි අප්‍රිය විෂයක් වෙන්නේ නැහැ. ක්‍රියාකාරී විෂයක් වුණාට පස්සේ වත්මන් ආණ්ඩු නෙවෙයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහත් මම හිතන්නේ පරිේශනාත්මක ගවේෂණාත්මකව තමයි අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු කරන්නේ. පහුගිය කාලයක චිත්‍ර කලාවෙන් සහ කාටුන් කලාව අධ්‍යාපනයට ඇතුළත් වුණේ නැහැ. මම චිත්‍ර කලාවෙත් එහෙම තියෙන්න ඕනේ. හැබැයි එහෙම එකක් වුණේ නැහැ. චිත්‍ර කලාවෙත් තිබුණේ කටපාඩම් කරන සහ විභාගයට උත්තර ලියන
චිත්‍ර කලාවක්. ඉතින් ඒකයි අර කාටුන් කලාවේ චිත්‍ර කලාවේ තියෙන වෙනස. ඉතින් අර වගේ දියුණු තැනකට එන්නත් බෑ අර වගේ අධ්‍යාපන ක්‍රමයක් තියෙද්දි. පැහැදිලිවම මේ චිත්‍ර කලාවේ යම් ප්‍රභේද තියෙනවා. චිත්‍ර කලාවත් බොහෝ විට එක චිත්‍ර ශිල්පියාගෙන් අනුව වෙනස් වෙනවා. මට මතකයි ඒ කාලේ බන්දුල හරිචන්ද්‍රය ඊට අමතරව ඒක හත්පසි වෙනස් බලංගොඩ දරත්නම මම හිතනවා ඒ වගේ එක තලවලට අදාළ චිත්‍ර ශිල්පීන් සිටියා. ඔව් දැන් පහුගිය කාලේ අපි පාසල් වල අධ්‍යාපනය හදාරන කාලේ තිබුණා ලංකාවේ චිත්‍ර කතා කලාව. චිත්‍ර කතා පුවත්පත් තිබුණා. ඉතින් අපිට ගෙවල් වලින් හුඟක් වෙලාවට කියලා තිබුණේ මේ චිත්‍ර කතා කියවන්න එපා, මිලට ගන්න එපා කියලා. ඒ වුණාට අපි ටිකක් ආසයි චිත්‍ර කතා වලට. ඒ නිසා අපි මොකක් හෝ උපක්‍රමයක් යොදලා චිත්‍ර කතා සතිපතා ගන්නවා. දැන් අද ටෙලි නාට්‍යයක් බලනවා වගේ තමයි ඊළඟ සතියේ මොකක්ද වෙන්නේ කියලා චිත්‍ර කතාවේ ඒක දැනගන්න අපි චිත්‍ර කතාව සතිපතා චිත්‍ර කතා පත්‍ර ගන්නවා. එතකොට බන්නිල් හරිස්චන්ද්‍ර වගේ චිත්‍ර ශිල්පීන් ගත්තම ඔවුන් චිත්‍ර කතා ශිල්පීන්. එහෙම චිත්‍ර කතා ශිල්පීන් පිරිසක් ඔය 60 දශකයේ වගේ බිහි වුණා. සරත් මදු වගේ චිත්‍ර කතා ශිල්පීන්. ඉතින් ඒ චිත්‍ර කතා කලාව තුළ මම හිතන්නේ රසවින්දනයේ මූලිකව ලැබුණා. ඒ වගේම දැන් අපි වගේ අය නම් චිත්‍ර කලාවට පෙළඹෙන්න නැත්නම් චිත්‍ර අඳින්න පෙළඹෙන්න මූලික හේතුවක් වුණා මෙන්න මේ චිත්‍ර කතා. ඔව්. ඒ නිසා ඒක මම හිතන්නේ රටේ තිබුණු පොඩි සංවර්ධන ලක්ෂණයක් විදිහටත් සලකන්න පුළුවන්. ඒක දිගටම ගියා නම් ඒක එහෙම දිගටම ගියේ නෑ. ඒ නිසා ඒකෙන් අර සිද්ධ වෙච්ච නිෂ්පාදන ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නෑ. මම දැන් චිත්‍ර කලා ශිල්පයේ මේ තාක්ෂණයක් යම් බාධාවක් වෙන්නේ නැති මොකද ඒ තාක්ෂණය හරහා චිත්‍ර ශිල්පීන් සීම තාක්ෂණයේ රූපින චිත්‍ර ශිල්පීන් නිර්මාණය වීම නිසා බොහෝ විට ඔබ සඳහන් කළ පරිදි ඒ කාලේ සිටපු චිත්‍ර කලාවට ආදරය කරපු චිත්‍ර කලාවට ඇල්මක් දක්වපු අයට ඒ අවස්ථාව දිගින් දිගට ගෙනිය ගන්නට අපට අපහසුයි. ඔබ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වනවා. ඔව්. අපි ගැන සඳහන් කරමු. ඔව් කොළඹ මහජන පුස්තකාලයේ මගේ මුල්ම චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නේ ඊට දියසායම් කියලා චිත්‍ර ප්‍රදර්ශනයක්. ඒ වගේම එතන දියසායම් ග්‍රන්ථය එළි දැක්වීමකුත් සිදු කළා. ඒ ග්‍රන්ථයක් හැටියටත් එළි දැක්වුවා. ඔව් ග්‍රන්ථයක් විදිහට ඒක දවස් දෙකක් විදිහට ගත්තේ. එතනදී මම මුලින්ම කරන්නේ දැන් මට එක අවස්ථාවක මම ගුරු ශාස්ත්‍රයේ ඉන්න කාලේ මට මුහුණු දෙන්න සිද්ධ වෙනවා ඉන්ටර්විව් එකකට නැත්නම් මේ විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගුරු උපදේශක විභාගයට. එතනදී අපි සම්බන්ධ වෙන්නේ ලලිත කලා උපාධියට ලලිත කලා විෂය කරපු අම්පාරේ සහ එක්කෙනෙක් සහ මහවය මම. ඉතින් මම කල්පනා කරනවා මේ උපදේශක කෙනෙක් වෙනවා නම් චිත්‍ර ප්‍රදර්ශනයක් කරලා තියෙන්න ඕන. චිත්‍ර සම්බන්ධ විෂය සම්බන්ධ පොතක් කියලා තියෙන්න ඕන. ඒ නිසා මම එක් ශනිකව තීරණයක් අරගෙන මම ගම්පහ දිස්ත්‍රික්කයට මාරු වීමක් අරගෙන එනවා. ඒක ටිකක් පහසු වෙන්නේ නැහැ මාරු වීම අරන් එන්න. ඒ අරන් ඇවිල්ලා මම චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනවා කොළඹ මහජන පුස්තකාලයේ. ඊළඟට පොතකුත් එලි දක්වනවා. එතෙන්දී මට මේ වත්මන් මේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති උදිත ගයාසාන් ගුණසේකර ගුරුතුමා තමයි අපේ ලලිත කලා ගුරුවරයා. එතුමා සහ මට පුවත්පත් මාධ්‍ය ආයතන වලින් සහයෝගය දෙනවා. ඉතින් ඒ සහයෝගය සහ මම ඒ වෙනකොට මගේ සේවය ලබා දුන්නු පාසල මිනුවන්ගොඩ දංගොයිට විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ඒ ගුරු බවතුන් දරුවන් නොසෑහෙන්න මට උදව් කරනවා. ඒ වගේම මහෝයේ ගමේ පිරිස වෙනමම යනවා චිත්‍ර ප්‍රදර්ශන බලන්න. මේ ගමම එකතු වෙලා. එතකොට මේ එතෙන්දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ගුරු බවතුන් කීප දෙනෙක් මට උදව් කරනවා ඒ අවස්ථාවට. ඉතින් එතෙන්දී මම බලාපොරොත්තු වෙන්නේ අර මගේ ඊළඟ පියවරට යන්න නම් අර කියන අත්දැකීමුත් මට තියෙන්න ඕන කියලා. මම හිතන්නේ ඒවා ඒ කාලේ එහෙම අධ්‍යාපනයේ අවශ්‍ය වුණාද නැද්ද කියන එක මට පස්සේ ගැටලුවක් ආවා. කොහොම හරි මේ එතනින් මම අත්දැකීම් ලැබුවා චිත්‍ර ප්‍රදර්ශනයක් මොනතරම් කැපකිරීම කරත් ඒක හරි රසවත් එකක්. ඒ කියන්නේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනවා කියලා කියන්නේම චිත්‍ර අඳින කෙනෙකුට
ලොකු අත්දැකීම් සහ නිර්මාණාත්මක හැකියාව වර්ධනය වීමක් සිද්ධ වෙනවා. පැහැදිලිවම ඔහුගේ නිර්මාණ හැකියාවන් එළිදැක්වීමේ හොඳම අවස්ථාවක් නේද චිත්‍ර ප්‍රදර්ශනයක් කියන්නේ. මම හිතන්නේ චිත්‍ර ශිල්පියෙක් කියන්නේ බොහොම සංවේදී එහෙම නැත්නම් සංවේදී සිතක් කියන ශිල්පියෙක් විශේෂයෙන්ම චිත්‍රය ග්‍රහණය කර ගැනීම සහ චිත්‍රයක අගය නිර්මාණය ගැන තියෙන ගැඹුර නිර්ණය කිරීම සඳහා ඔහුට හොඳ හැකියාවක් තිබිය යුතුයි. ඒ ගැන අද දකින්නේ කොහොමද ඔබ චිත්‍ර ශිල්පීන් ගැන අද දවසේ? අද දක්ෂ චිත්‍ර ශිල්පීන් ඉන්නවා. ඔව් දක්ෂ චිත්‍ර ශිල්පීන් ඉන්න මම හිතන්නේ ඒක මේ පහුගිය කාලේ තිබුණු මේ අධ්‍යාපනයත් එක්ක මම අර මුලිනුත් කිව්වේ චිත්‍ර ඇඳීමට වැඩි කටපාඩම් කරන සහ විභාගයට සූදානම් වෙන චිත්‍ර විෂයක් තමයි තිබුණේ. ඒ තුල චිත්‍ර ශිල්පීන් බිහි වෙන්නේ නැහැ පාසල් වලින්. හැබැයි ඉතින් කලාතුරකින් එක්කෙනෙක් ඕක කඩාගෙන බිඳගෙන ගිහිල්ලා චිත්‍ර ඇඳලා සහ වෙනත් ආයතන වලට ගිහිල්ලා චිත්‍ර කලාව ඉගෙනගෙන චිත්‍ර ශිල්පීන් බිහි වෙනවා. ඒක නාගරිකව වැඩි වශයෙන් තියෙනවා, ග්‍රාමීය වශයෙන් උත් නැති නෑ තියෙනවා. ඒකට මේ චිත්‍ර ශිල්පීන් බිහිවීම මම හිතන්නේ වර්තමානයේ ගත්තම අපිට අර දියුණු රටක් එක්ක බැලුවම චිත්‍ර ශිල්පීන් බිහිවීම අඩුයි. චිත්‍ර ශිල්පීන් බිහිවීම අඩුයි කියලා කියන්නේ නව නිර්මාණ බිහි වෙන එක නැත්නම් නව සංකල්ප බිහි වෙන එක, අලුත් නිමවුම් බිහි කිරීම වගේ දේවල් අඩු වෙන්න ඒක බලපාන. පැහැදිලි මට ඔබගෙන් තවත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අද දවසේ තාක්ෂණයත් එක්ක මේ චිත්‍ර ශිල්පී විශේෂයෙන් AI තාක්ෂණය හරහා කරන චිත්‍ර ශිල්පී මේ චිත්‍ර ශිල්පීන් එක්ක යම් ස්වභාවික ලෙස චිත්‍ර නිර්මාණය කරන ශිල්පීන් එක්ක යම් කිසි හානියක් සිදු වෙනවා. ඔව් ඒක මේ වසන්ත මහත්මයා මෙහෙම ඒක අර අහපු එක හොඳයි. මොකද අපිට වර්තමානයේ තියෙන ගැටලුවක් එක. දැන් අපි ඕක කතා කරනවා මේ ඔය මේ තාක්ෂණය ආපු කාලෙම ඒක ෆොටෝෂොප් වගේ ඔය චිත්‍ර කලාවත් එක්ක යන තාක්ෂණය ආපු කාලෙත් අපි කතා කරනවා. දැන් මේ චිත්‍ර කලාව සම්බන්ධ නැත්නම් ඒ හැකියාවන් තියෙන අයගේ හැකියාවන් මොට වෙනවා, නැත්නම් ඒ හැකියාව පැත්තකට යනවා, තාක්ෂණය එනවා, රොබෝ තාක්ෂණය එනවා, එහෙම කියලා. දැන් AI තාක්ෂණයත් එහෙම තමයි. දැන් AI තාක්ෂණය කියලා කියන්නේ අපි දෙන දේ නිර්මාණය කරනවා තාක්ෂණය මගින්. හැබැයි අපිට ඒක දෙන්න අපි ළඟ තියෙන පැහැදිලි ප්ලෑන් එකක්. ඒ කියන්නේ අපිට පැහැදිලි දැනුමක් තියෙන්න ඕන. ඒ දැනුම හැබැයි ටිකක් දියුණු දැනුමක් වෙන්න ඕන. මොකද AI තාක්ෂණය කියලා කියන්නේ තාක්ෂණයේ දියුණුවේ ඉහළම තැනනේ. එතකොට AI තාක්ෂණය කියලා කියන්නේ දැනුමේ ඉහළම තැන නම් අපි ළඟ දැනුමේ ඉහළම තැන තියෙන්න ඕන. අපි බාල දැනුමක් දුන්නොත් AI තාක්ෂණයේ තේරුම් ගන්න මේක මේ එකකට එකක් සම්බන්ධ නැති ධර්මයක් කියලා එතනින් දෙන නැත්නම් එතනින් නිම කරන දේ ඒ තරම් සාර්ථකක් වෙන්නේ නැහැ. ඔබ හොඳ තැනකට සාකච්ඡා දෙන විශේෂයෙන්ම ගැඹුරු සහ දාර්ශනික දැනුමක් තිබෙන චිත්‍ර ශිල්පියාට ඒ දැනුම තව තවත් දියුණුතර උපනං වීම තමයි AI තාක්ෂණය හරහා කළ යුත්තේ. ඒක තාක්ෂණයේ යහපත් පැත්ත ගැන කතා කරන අපිට සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකියි. බොහෝ හැමදේම මේ කාලෙකදී ලෝක දියුණුවීමත් එක්ක තාක්ෂණයත් එක්ක දියුණුවනත් එක්ක හොඳ මඟටත් ගන්න පුළුවන්, නරක පැත්තටත් ගන්න පුළුවන්. කෙසේ වෙතත් නිර්මාණ ශක්තිය, නිර්මාණ කරුවා තුළ සැඟවී සිටින නිර්මාණ ශක්තිය යන්තරමකින් මොට වෙන්නට පුළුවන්. උදාසීන වීමක් වෙන්න පුළුවන්. ලේසියෙන් මේ සිය නිර්මාණයේ අර්ථය පණිවිඩය දී ගන්න නිර්මාණය කර ගන්න බැහැ. කියන්නේ මෙහෙම දැන් අර ඔව් ඒ කියන්නේ අපිට ටිකක් අපි කලකිරෙන්න පුළුවන්. හැබැයි අර මම මුලින් කිව්වා වගේ අපි හැකියාව සහිත පිරිසක් වෙන්න ඕන තාක්ෂණයෙන් ඒ වැඩක් ගන්න. ඒ නිර්මාණය කරගන්න නම් අපි නිර්මාණ ශිල්පීන් විදිහට වෙන්න ඕන. දැන් අපි AI තාක්ෂණය එන්න කලින් ওই ෆොටෝෂොප් වගේ තාක්ෂණයක් තුල වුණත් ඒක අපිට හොඳට නිර්මාණය කරන්න නම් අපිට ඒ හැකියාව තියෙන්න ඕනේ. ඒ හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට කලාව සම්බන්ධ එක පැත්තකින් විද්‍යාත්මක දැනුම තියෙන්න ඕනේ, අනිත් පැත්තෙන් ගණිතමය දැනුම තියෙන්න ඕනේ. ඒ දෙක එකතු කරලා තමයි අර තාක්ෂණයෙන් අර ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපිට මේ විද්‍යාව පැත්තෙන් සහ ගණිතයේ පැත්තෙන් අඩු දැනුමක් තිබුණොත් අර කියන
හොඳ උසස් නිර්මාණයක් AI තාක්ෂණයෙන් උනත් ගන්න ටිකක් අපහසුයි. පැහැදිලිවම මේ තාක්ෂණය ගැන කතා කරනකොට චිත්‍ර ශිල්පියාට තියෙන යම්කිසි සුබදායක දේ සහ අසුබදායක දේවල් ගැන අපි සාකච්ඡා කළ යුතුයි. චිත්‍ර ශිල්පිය කියන දේ මම හිතන්නේ වසර 10 ගානකට සිට පවතින දෙයක්. හෙට දවසේ චිත්‍ර ශිල්පිය සමහර විට ඊට වඩා දිනුනේ සමහර විට නිර්මාණශීලී චිත්‍ර වෙනුවට කෘතිම යම් දේවල් මෙහි වෙන්නට ඉඩ තියෙනවා. අපිට පුළුවන් පොඩ්ඩක් මානසික විරේකයක් ගන්නට තව ගීතයකින්. රජීව් වසන්තයන් විසින් රචනා කරන ලද ගීතය විශේෂයෙන්ම අද පවතින ලෝකයේ තුල කාන්තාවන්ගේ සංසර්පණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන හොඳම ගීතය හැටියට මම තීරණය කරනවා. ගීතයකින් මුණත් කොයිතරම් දේවල් නිර්මාණකරුවාට සමාජයට දෙන්නට පුළුවන්ද? ඒ නිසා අපි නිර්මාණකරුවෝ කලාකරුවෝ කියන්නේ බොහොම රටට වැදගත් සම්පත්දායකයෙක්. ඒ වගේම දැන් අපි අද සඳහන් සාකච්ඡාවට කැඳවාගෙන සිටින්නේ මහවැකි රත්නායකයන් විවිධ ක්ෂේත්‍රයන් ගවේෂණය කරන පුද්ගලයෙක් කලා ක්ෂේත්‍රයන් මාධ්‍ය ක්ෂේත්‍රයන්. ඔබ කෙටිකතා ලිවීමට දක්ෂතාවයක් දක්වනවා. ඔබගේ කෙටිකතා පස් කළ බලවේගයක ඒ ගැන සඳහනක් කරමු. ඔව් කෙටිකතා ලිවීම දක්ෂතාවය කෙසේ වෙතත් පුවත්පතක පළවෙනි සාකච්ඡාවේ මම මේ දිවයින පුවත්පතට කාටුන් නිර්මාණය කරන කාලේ වත්මන නමින් සංගරාවක් තිබුණා. මේ සංගරාවට මම එක දිගටම අකන්නව නැති වුණත් ඉඳ හිට යම් කෙටි නිර්මාණ කරලා තියෙනවා. මට ඒ සඳහා හුඟක් වෙලාවට වස්තු බීජයේ උනේ යුද්ධය. මොකද මම ගුරු ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්නේ ටැම්පිටි කියන පාසලෙන් තමයි ආරම්භ කරන්නේ. ඒ කාලේ යුද්ධය කියන එක තදින්ම මේ ප්‍රදේශයේ තිබුණා. මට ඉතින් මම මේ ලැබපු අත්දැකීම් මට පුංචි කතාවක් ඔස්සේ දක්වන්නට උවමනා වුණා. මොකද මම ඒ සාමාන්‍ය මිනිස්සු දකින්න දෙයට වැඩි යුද්ධය කියලා කියන්නේ ඊට පස්සේ වඩා හාත්පසින් වෙනස් එකක් විදිහට තමයි මම දැක්කේ. ඒ නිලධාරීන් සහ සියලු දෙනා ඇසුරු කරනකොට ඉතින් මම දැනගත්ත දේ සහ ලැබපු අත්දැකීම් ඔස්සේ මම පුංචි නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා. ඒවා කෙටි කතා මට්ටමට දියුණුද කියන්න ඒක ඒ තරම් මට ඒක කියන්න ඒක එහෙම සාධාරණත්වයක් ඊට කරන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. කෙසේ වෙතත් මම හිතන්නේ නිර්මාණයකට දායක වීම නිර්මාණයකට යොමු වීම තමයි රටේ ඉදිරි අනාගතයේ කලාකරුවන්ගෙන් බලාපොරොත්තු වෙන. විශේෂයෙන් නිර්මාණකරුවා ඒ දායකත්වය සපයන්නේ සමාජයට. ඔහු විශේෂයෙන් නිර්මාණයක් පිළිතරට පස්සේ ඒක සමාජයට අයිති නිර්මාණයක් බවට පත් වෙනවා. ඔබගේ ඉදිරියට බලාපොරොත්තු මොනවාද? ඔව් මගේ ඉදිරියේ කිහිපයක් තියෙනවා බලාපොරොත්තු. එකක් මම මේ දිනවල සිදු කරන ගවේෂණ සම්බන්ධව නැත්නම් දිගමඩුල්ලේ සහ මේ වෙල්ලස්ස ඌව සම්බන්ධ වෙන බින්තැන්න මේ ඉතිහාසයේ මතු නොවිච්ච තැන් හොයාගෙන ගිහිල්ලා ඒ සම්බන්ධව ග්‍රන්ථයක් මේ වෙනකොට සකස් කරගෙන යමින් සිටිනවා. මේ වෙනකොට පරිච්ඡේද 7ක් වගේ ඉවර කරලා තියෙනවා. ඉතිහාසයේ සම්බන්ධ නැත්නම් පැරණි ජන සමාජයේ සම්බන්ධ දිගමඩුල්ලේ සහ බිම්තැන්නේ පැරණි ජන සමාජයේ සම්බන්ධව. ඒකට හුඟක් වෙලාවට ක්‍රිස්තු පූර්ව 6 වන සියවස තමයි මම හුඟක් වෙලාවට ගන්න උත්සාහ කරන්නේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ලෝකයේ ඉතිහාසය කොහොමද? බිම්තැන්නේ ඉතිහාසය කොහොමද? දිගමඩුල්ලේ ඉතිහාසය කොහොමද? ඔන්න ඔය කියන ටික ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ විශේෂ හේතුවක් තමයි මහා වංශයේ ආරම්භ කරන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිද්ධ වෙච්ච දෙයකින්. ඒතකොට ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පැරණි ජන සමාජයේ සම්බන්ධව මහා වංශයේ ඇතුළු වංශ කතා කිහිපයක විවිධ
අර්ථ දන්නවන සිද්ධි තියෙන්නේ. එතකොට අපිට ඒක තාම නිශ්චිත නෑ මොන වගේ මිනිස් ජන පරපුරක්ද හිටියේ කියන එක. ඉතින් ඒක තමයි මම හොයාගෙන යන්නේ. ඒ හන්ද තමයි ක්‍රිස්තු පූර්ව 6 වන සියවස මට ඒක විශේෂ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඒ එකක් මේ ඒ ග්‍රන්ථයක් නිර්මාණය කරන එක. ඒක ඒ වගේම මම ඔය කරන ගවේෂණවලදී මම දිගමඩුල්ලෙත් බිම්තැන්නෙත් සමනලයින් සම්බන්ධ ඡායාරූප අරන් තියෙනවා. ඒ වගේම ඉන්න කුණි සත්තු සම්බන්ධව ඡායාරූප අරන් තියෙනවා. තව මේ ප්‍රදේශයේ තිබෙන විවිධ ශාක වර්ග, එහෙම දුර්ලභ ශාක වර්ග සම්බන්ධ ඡායාරූප අරන් තියෙනවා. ඉතින් මේ ඡායාරූප එකතු කරලා ඡායාරූප ප්‍රදර්ශනයක් කරන්නත් මගේ අදහසක් තියෙනවා. හොඳයි මම හිතනවා ඔබේ ජීවි වැඩ කටයුතු තම සාර්ථක වෙන්න ඕනේ. ඔබේ නිර්මාණකරුවන් ගවේෂකයන් මාධ්‍යවේදීන් මම හිතනවා රටට ඉතාමත් ප්‍රතිදායක. අපිට පුළුවන් තවත් කිහිපයක් අපේ වැඩසටහන සම්බන්ධ කරගන්න. ආලවඩන යන තේරුම බෝසත්කම් සකි. මම හිතන්නේ සඳවැණියේ ප්‍රමුඛ අරමුණක් ඒකම තමයි අපේ නිර්මාණකරුවන්ට කලාලෝකයේ දිදුලන ඕනෑම නිර්මාණකරුවෙකුට යම්කිසි ඇගීමක් කිරීම සහ වුන්ව ජනගත කිරීම තමයි අපේ එකම පරමාර්ථය. ඒ පරමාර්ථයෙන් කරන සඳවැණියේ මේ 120 වෙනි වැඩසටහන දෙවෙනියත් සමග මම හිතනවා අද සඳවැණියට යම්කිසි පණිවිඩයක් ඔබට ලැබෙන්නට ඇති කාටුන් ශිල්පී සහ මාධ්‍යවේදී සමග තමයි අපි අද ගත කරේ. ඒ තමයි මහෝයි රත්නායක කියන්නේ. ඔහුගේ සම්ප්‍රාප්තිය මම හිතන්නේ බොහෝ දුර බැහැර ගියාගෙන අපගේ වැඩසටහන සහභාගී වීමට පැමිණීමම අපට දැන් ලද ගෞරවයක් ඇටියට අප සැලකන ඒ සඳහා ඔබට ඉතාමත් කෘතඥතාවය පළ කර සිටිනවා. කෙසේ වෙතත් ඔබ ගැන තවත් ඉදිරියේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සමග සම්බන්ධ වී අපිට තවත් අලුත් වැඩ පිළිවෙලක් ඉදිරියට පිළිවීමට කටයුතු ආරම්භ කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඔබට යම් කිසි අදහසක් පැවසීමට ඇති අද සම්බන්ධයෙන් සහභාගී වීම සම්බන්ධයෙන් සහ ඔබගේ වෙනත් අදහසක්. ඔව් වසන්ත දිසාල් මහත්මයා මේ සම්දෝනි කියන වැඩසටහන මම හිතන්නේ ඌව ප්‍රදේශයට විතරක් නෙවෙයි මේක වෙල්ලස්ස ප්‍රදේශයට විතරක් නෙවෙයි ජාතික තලයේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර තලයටත් අරන් යන වැඩසටහනක්. ඉතින් ඒ වගේ වැඩසටහනකට දැන් මට ආරාධනා කිරීම වෙනුවෙන් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා වසන්ත දිසානායක අපේ ප්‍රවීණ සාහිත්‍යදරයාට. ඒ වගේම මේ අවස්ථාවට මම පැමිණි වෙලාවේ මට හමු වෙනවා මේ අපේ ගුරුතුමා චිත්‍ර එතුමා ගුරු උපදේශකවරයෙක් විදිහට හිටියේ. නමුත් මගේ චිත්‍රකලා දිවියේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පොඩි නිලමේ කියන ගුරුතුමා ළඟට මට තව ගුරුවරයෙක් හමු වෙනවා. ඒ තමයි නිස්සංක විජේමාන්න කියන ගුරුතුමා. ඔවුන් දෙදෙනාගෙන් මම මේ අලුත් දේවල් ටිකක් නෙවෙයි ඕනම කලාවක් යනකොට අලුත් දේවල් ගන්න ඕනනේ. ඒකෙන් තමයි නිර්මාණයක් දිවි වෙන්නේ. ඉතින් ඒකට මට විශේෂයෙන්ම එතුමා මේ මෙතන මේ ස්ථානයේ හිටපු එක මම හිතන්නේ ඒක ලොකු සතුටක්. ඊළඟට වසන්ත දිසානායක මහත්මයා අපි දැන් මේක හුඟක් කාල මේ යෝජනා කරගෙන ඉතින් මේ එතුමාට වුණාව තිබුණා වසන්ත දිසානායක මහත්මයාට මේක ඉතා සාර්ථක විදිහට කරගන්න මේ තියෙන අවම පහසුකම් එක්ක. ඒතකොට දැන් අපේ මේ ඉස්සරහා ඉන්න තාක්ෂණික ශිල්පිනියෙක් සහ ශිල්පියෙක් ඉතින් ඔවුන් හරි උත්සාහ ගත්තා මේ තියෙන අවම තාක්ෂණය අපිට මම හිතන්නේ මේ තාක්ෂණයේ අපි මේ පහළම තැන ඉන්නේ. ඒ තාක්ෂණයේ පහළම තැන ඉඳලා අඩුම සැලකිලි තියෙන ඌවට වෙල්ලස්සට බිම්තැන්නට වැඩි වටිනාකමක් දෙන වැඩසටහනක් සකස් කරගන්න මම හිතන්නේ පුළුවන්කම තිබුණා. ඒ නිසා මම හරි සතුටුයි මේ ස්ථානෙට මේ වැඩසටහනට සම්බන්ධ වීම. සතුටක් විතරන්නේ මට තියෙනවා ඒ වෙනුවෙන් ලොකු ප්‍රශංසාවක් ඔබ සියලුම දෙනා වෙනුවෙන් කරන්න. ඉතින්
ඒක සතුටක් කියලා කියන්නේ මම හිතන්නේ ඒක ඊට දියුණු ලක්ෂණයක්. හොඳයි අපිට දෝම සතුටුයි ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම සංදර්ශනීය ක්‍රියාත්මක කිරීමේදී අපිට ලැබෙන එකම සතුට තමයි ඔබ වැනි නිර්මාණකරුවන් මාධ්‍යවේදීන් කලාකරුවන් පැමිණ දක්වන සතුට ඔවුන්ගේ ප්‍රසාදය. මම හිතන්නේ ඒම තමයි අපේ සතුට විශේෂයෙන්ම ඉදිරියේදී අපි කෙසේ වෙතත් ඔබ වැනි නිර්මාණකරුවන් වැඩියෙන් මිහි වේවා කියන ප්‍රාර්ථනාව අපි අද දවසේ සංදර්ශනීය අපි අවසන් කරනවා. ඒ වගේම අපිට තාක්ෂණ සහාය ලබා දුන්න චාමික ආන්දනාට ස්තුති කරනවා. ඔබ සැමට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. කොටි ස්තුතියි. Zigamara